විකිනී අහවරයි. පරිවර්තනය මනෝ ප්‍රනාන්දු. 5 වන පරිච්ඡේදය. ඊට පසුදුන උදෑසන අබ්දුල්ලා හා මම ඇඳින් නැගිට සිටියෙමු. ඉනික් පිටිව මම විදුලි පන්දමගෙන ඇඟපොත සෝදා ගැනීම පිණිස නාන කාමරයට ගියෙමි. මම නැවත කාමරයට යන විටදී අබ්දුල්ලාගේ මව වෝඩ්ස් විසින් ඇඳ පිළියෙල කර ගමන්ම ඇඳ ඇතිරිල්ලද පරීක්ෂා කරමින් සිටියාය. ඇය පරීක්ෂා කරමින් සිටින්නේ කුමක්දැයි මා දන්නේ නමුත් "මෙයා මොනවද මේ කාමරේ කරන්නේ?" කියා මම කෝපයෙන් පිරිහඬකින් අබ්දුල් කාඩාගෙන විමසුවෙමි. ඇය ඇඳ ඇතිරිල්ල මත රුධිරය ඇද්දැයි පරීක්ෂා කරමින් විමසිලිමත් වූයේ මා නියත වශයෙන්ම කන්‍යාවක්දැයි දැන ගැනීමටත් අබ්දුල්ලා තම කාර්ය හරිහැටි ඉටු කළේදැයි යන්න දැන ගැනීමටත් විය යුතුය. ඒ අවස්ථාවේදී මගේ කන්‍යාභාවය නොතිබුණේ නම් යහපත්යයි මම කල්පනා කළෙමි. එවිට මගේ කන්‍යාභාවය උදුරා ගැනීමෙන් ඔවුන්ට ඇතිවන තෘප්තිමත් භාවය නැති බංගවන හේනි. මට ඔවුන් පිළිබඳව තිබුණේ දැඩි වෛරයකි. ඒත් මා කට පරිස්සම් කරගෙන සිටියේ ඉතා අසිරිවෙනි. මා ඔවුන් සියලු දෙනා දෙස පිළිකුල් සහගත ලෙස හා රෞද්‍ර ලෙස බැලුවේ පලිගන්නා සුළු චේතනාවෙනි. මා කියන දේ තේරුම් ගැනීමට පුළුවන්කම තිබූ අබ්දුල් කාඩාට හා මොහොමඩ්ට මම ඇනුම් පද කීවෙමි. ඒත් මා කියූ දේ හෝ කළ දේ පිළිබඳව ඔවුන් තඹයකටවත් මායම් ගත්තේ නැත. මා ගමන් ගන්නා විටදී සියලුම වැඩිහිටියෝ මාවතෙන් ඉවත්ව සිටියා පමණක් නොව නොයෙක් විට මා වෙත සරදම් සිනහවක් පෑහ. ඔවුන් ආරම්භයේදී කිසියම් දැඩි ප්‍රතිරෝධයක් මගෙන් අපේක්ෂා කළාසේ පෙනේ. කාමරයෙන් වෝඩ් ඉවත්ව ගිය පසු මම කාමරයට ගොස් ගෙබිම මත වාඩි වී කල්පනා කළෙමි. මට ඒ දවස පිළිබඳ දැන් සිහිපත් වන්නේ ගැහැණු ළමයි දෙදෙනා ශීෆා හා ටමානේ කාමරයට අවුත් මා සමග කතාබස් කරන්නට දැරූ උත්සාහය පමණයි. ඇත්ත වශයෙන්ම ඔවුන් ප්‍රියමනාප දරුවන්ය. මට ඔවුන් හට අකීකරු වීමට සිතක් නොදේ. ඔවුන්ට මෙහි සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න පිළිබඳව කිසිම අදහසක් නොමැත. එසේත් නැත්නම් මගේ මානසික තත්ත්වය පිළිබඳව වැටහීමක් නැත. එහෙත් එදින මම මගේ මානසික තත්ත්වයට අනුව කාලය ගත කළෙමි. සෑම වෙලේම මා මටම කියාගත්තේ අද හෝ හෙට අම්මාට මගේ තත්ත්වය දැනගන්නට ලැබී මා මේ නරාවලෙන් ගොඩ ගනු ඇත යන්නයි. ඊළඟ 8 වසර පුරා දිනපතා මටම කියාගත්තේ කෙසේ හෝ මේ ගම්මානයෙන් පලා යන බවය. මෙලෙස මා ජීවත් වූයේ ඒ තිබූ අධිෂ්ඨානය නිසායි. මුල් දවස් කිහිපේ ඔවුහු මට කාමරයේ නිදැල්ලේ සිටීමට ඉඩ හැරියෝය. අබ්දුල් කාඩා මට ආහාර ගෙනවිත් දුන් අතර පීයක් හා ගෑරුප්පුවක්ද ලබා දුන්නේය. ඔහු මා සඳහාම කුකුල් මස් හා අලබැදුම් වැනි ඉංග්‍රීසි ව්‍යාංජන පිළියෙල කළ නමුත් මට කිසිම ආහාරයක් කෑමට ආශාවක් නොවීය. මා කෙතරම් නම් ව්‍යාකූලව සිටියේදීත් මට කුසගින්නක් නොදැනිනි. මගේ ආහාර මැස්සන්ගෙන් වැසී තිබිනි. යෙමනයේ සෑම වේලේම රංචු පිටින් මැස්සෝ තමා වටා හෝ කෑම කා අවසන් කළ ආහාර මත හෝ සිටිති. අප දවල් වරුවේ මැස්සන්ගෙන් පීඩා විඳින අතර රාත්‍රී කාලයට මදුරුවන්ගෙන් පීඩා විඳිමු. මට උන් හැමදාම හිරිහැරයක් විය. අපගේ ශරීරය රාත්‍රියේදී මදුරුවන් විසින් විදීම නැවැත්විය නොහැකි නමුත් දවල් වරුවේ උන් විඳපු තැන් කැසීම නොකළ යුතුය. පළමු දිනයේදී උන් විඳපු තැන් ලේන තෙක් කැසුවෙමි. මට කැසීම කිසි විටක නතර කළ නොහැකි වූයේය. එසේ කැසීම නතර කොට සිටීමට නම් දැඩි ආත්ම ශක්තියක් අවශ්‍ය වන්නේය. ඒත් පසුව මම එය ඉගෙන ගත්තෙමි. මුල් දින කිහිපයේදී මගේ ආහාර දෙස බැලීමටවත් නොහැකි තරම් එහි මැස්සෝ ගැවසුනහ.
මා ඒ දිනවල පානය කළේ විම්ටෝ පමණයි. කිසියම් විපර්යාසයක් වේ යැයි අපේක්ෂාවෙන් මම බලා සිටියෙමි. මගේ චිත්ත ස්වභාවය එයාට මෙහාට සැරිසරන්නට විය. වැඩි කාලයක් යන්නට පෙර යම් කෙනෙකු මේ ඇබැද්දිය දැක මා බලන්නට පැමිණෙනු ඇතැයි එක් අවස්ථාවකදී මට හැඟුණේය. තවත් අවස්ථාවකදී බර්මින්හම් සිට යෙමනයට පැමිණීම දීර්ඝ චාරිකාවක් වුවත් අම්මාට මා සොයා නොයීමට විශේෂ හේතුවක් නොමැත්තේ යැයි මට සිතුණි. මගේ අපේක්ෂාවන් සුන් වූ අවස්ථාවන්හිදී පියා සෑම විටම කරන්නේ කුමක්දැයි මව සමහර විට දන්නවා ඇතැයි මම අනුමාන කළෙමි. ඇය දැනුවත්ව මේ ආනිසංසය සිදු වූවාදැයි මට සැකසිතේ. එය සත්‍යයක් නම් නාඩියා හැර මේ ලෝකේ වෙන කිසිවෙක් ගැන මට විශ්වාස කළ නොහැකිය. මම ඉතා ශෝකයෙන් නාඩියා ගැන කල්පනා කළෙමි. මගේ නංගීට මට මෙන්ම අති පිහිසුණු අත්දැකීම් ඔස්සේ ගමන් කිරීමට සිදුවනු ඇත. එය මට දරාගත නොහැකිය. එහෙයින් ඇය ගෝවාඩ් සමග මෙහි පැමිණීම කෙසේ හෝ නතර කිරීමට පියවර ගත යුතුව ඇත. මම එංගලන්තයේ සිට පැමිණීමේදී සටහන් පොතක් හා ලියුම් කවර කිහිපයක් ගෙනාවෙමි. මම කඩිසරව අම්මාට හා නාඩියාට ලියුමක් ලියන්නට පටන් ගතිමි. එය දිගු ලියුමකි. එහි අබ්දුල් කාඩා හා ඔහුගේ පවුලේ උදවිය මට කළ හදිය විස්තරාත්මකව පැහැදිලි කොට නාඩියා යෙමනයට නොයන ලෙසට මම බැගෑපත්ව ඉල්ලා සිටියෙමි. ඉනික්පිතිව මම ලිපිය ලියුම් කවරයක බහා ලිපිනේ සටහන් කොට ලිපිය තැපැල් කිරීම පිණිස ටායිස් නගරයේ කරා යන අබ්දුල් කාඩාහට බාර දුන්නෙමි. අබ්දුල් කාඩා මගෙන් ලිපිය පිළිබඳව විමසීමට පෙර මම යෙමනයේ හොඳින් ගත කරන බව දන්වා යවන ලිපියක් යැයි ඔහුට කීවෙමි. ඔහු කිසිම සැකයක් ඇති නොකරගත් අතර ලිපිය තැපැල් කරන බව කීවේය. ඇත්තටම ඔහු ලිපිය තැපැල් කළාදැයි මම නොදනිමි. එහෙත් ඔහු පසිව කීවේ ලිපිය තැපැල් කළත් තැපැල් පෙට්ටිය පළමුවෙන් පියා විසින් විවෘත කොට ලිපිය ගෙන කියවා පසුව අම්මාට හෝ නාඩියාට නොදී ලිපිය සඟවා ගන්නා බවයි. මම ඊළඟ සතියේ නිවස ඉදිරිපිට වාඩි වී සිටියා මිසක වෙනත් කිසිවක් නොකළෙමි. මින් එක් අවස්ථාවකදී මම අබ්දුල් කාඩා සමග වෙළඳ සැල්වලට ගියෙමි. සෑම දිනම මා හැඳ පැළඳගෙන සිටින ආකාරයේ දෙස තවමත් දෙනෙත් විදහා බලා සිටිති. ඒත් ඒ කිසිවක් මා ගණන් ගත්තේ නැත. මා ඔවුන්ගේ අයෙකු නොව ඉංග්‍රීසි කෙල්ලක බව ඔවුනට පෙන්වන්නට මට අවශ්‍ය විය. ගම්මානයට යාමට පාරවල් දෙකක් තිබිණි. ඉන් එකක් ප්‍රධාන මාර්ගයයි. ඒ කඳු මුදුනට පහළින් තිබූ අබ්දුල් නූර්ගේ නිවස අසලින් ආරම්භ වන වලකුඩල සහිත පාරයි. මේ පාරේ වාහන ධාවනය වූ අතර පිරිමි ගමන් කරයි. අනෙක් විකල්ප මාවත වූයේ කන්දක එක් පැත්තකින් තිබූ පඳුරු අස්සෙන් වූ බොහෝ විට ගැහැණුන් ගමන් කරන අඩිපාරයි. ඒ අවස්ථාවේදී අබ්දුල් කාඩා ඔහුත් සමග ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීමට මට ඉඩ හැරිය. නමුත් කල්යත්ම අනෙක් යෙමනයේ ගැහැණුන් මෙන්ම කන්ද පසුකර අතුරු මාර්ගයේ ගමන් කිරීමට මම පුරුදු වුනෙමි. ඔවුහු කිසිම චර්යාවක් මට ඉක්මනින්ම හුරු කිරීමට වෑයම් නොකිරීමට තරම් බුද්ධිමත් වූහ. මට අවසානයේදී ඔවුන්ගේ චර්යාවන් පිළිපැදීමට සිදුවන බව ඔවුහු දැනගෙන සිටියහ. අබ්දුල් කාඩා මට බොහෝ පළතුරු ගම්මානයෙන් ගෙනෙන ලද නමුත් මේ එකක්වත් හොඳ තත්ත්වයේ නොතිබුණි. එහෙත් නිවසේදී මෙන් සැලකීමක් දැක්වීම පිළිබඳව මම සතුටු වුනෙමි. අපි ආපසු එමින් ගමනේදී ඔහුගේ සහෝදරයාගේ නිවස ළඟ නතර වූවෙමු. අබ්දුල් නූර් තම භාර්යාව හා ලේලි නිවසේ නතර කොට ඈත ප්‍රදේශයක රැකියාවකට ගොස් සිටියේය. මේකේ නිවස අබ්දුල් කාඩාගේ නිවසට වඩා කුඩා වන අතර නිවසේ එතරම් පිරිසක් නොවීය. මේ තනි තට්ටුවක නිවසකි.
තවද දිග කොරිඩෝවකට සම්බන්ධිතව කාමර තිබුණි. අපි ඔහුගේ බිරිඳ අමීනා හමුවීමට ගියෙමු. ඇය ඉතා කරුණාවන්ත හා ආචාරශීලී කාන්තාවකි. ඇය තම ලේලි හා ඕලා සමග ජීවත් විය. බිරිඳෑවරුන් ගම්මානවල හුදෙකලා කොට සාමි පුරුෂයන් රැකියා සඳහා ලෝකයේ වටේ කරක් ගැසීම කෙතරම්නම් සාමාන්‍ය දෙයක්දැයි මම කල්පනා කළෙමි. මම අමීනාට හා ඕලාහට මහත්සේ කැමැත්තක් දැක්වුවෙමි. මේ දෙදෙනාම මට ලෙන්ගතු වූවා මෙන්ම මට මානසික ආතතියෙන් තොරව ගත කිරීමට උපකාරී වූහ. අමීනා මා සමග නිරන්තරව කතා කළාය. මට ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ භාෂාව ඉගෙන ගැනීමට අවශ්‍ය විය. එවිට ඔවුන් කතා කරන්නේ කුමක්දැයි තේරුම් ගත හැකිය. අබ්දුල් කාඩාගේ හා වෝඩ්ගේ නිවසට වඩා මුලින්මනින්ම වෙනස් වටපිටාවක් මේ නිවසේ දකින්නට පුළුවන. එදින අමීනා මා දුටු විටදී හැඬුවාය. එහෙත් අබ්දුල් කාඩා ඇයට ධෛර්යවත්ව සිටිය යුතුයයි කියූ බව ඔහුගේ අංග චලනයෙන් මට වැටහුණි. පළමු දින රාත්‍රියේදී මා කළ අරගලයෙන් පසුව පවුලේ පිරිමින්ගේ සහයෝගය ඇතිව අබ්දුල් බලහත්කාරයෙන් මා දූෂණය කරනු ඇතැයි යන්නෙන් මොහොමඩ් මා ප්‍රකෝප කළ නමුත් සාමාන්‍යයෙන් ඔහු මට කාරුණික විය. කිසිවක් සිදු නොවූවා මෙන් නිතරම ඔහු කතා කරන්නට විය. අබ්දල්ලා මගේ ස්වාමි පුරුෂයා වශයෙන් උපකල්පනය කරනු ලැබුවා වුවත් මා අසල සිටියදී ඔහු මුළුමනින්ම නිහඬ මිනිසෙකු වූයේය. මා ඔහු ගණන් නොගෙන සිටිනවා මෙන්ම ඔහුත් මා ගණන් නොගෙන සිටියේය. රාත්‍රියේදී අපි එකම කාමරේ නිදාගත්තේ නමුත් ඔහු මගේ ඇඳට නොයන පිණිස කළ හැකි සෑම දෙයක්ම මම කළෙමි. සෑම උදෑසනකදීම අබ්දුල් කාඩා රාත්‍රියේ සිදු වූයේ කුමක්දැයි අබ්දල්ලාගෙන් අසයි. මා සමක නිදා නොගත්තේ යැයි ඔහු සත්‍ය කියයි. එවිට අබ්දුල් කාඩා මට තදින් දෝෂාරෝපණය කරයි. එක් රාත්‍රියකදී අබ්දල්ලා මගේ ශරීරයේ ස්පර්ශ කිරීමට තැත් කළේය. මට ඉවසුම් නැතිවිය. මම වේගයෙන් ගැසූ පයින් පාරට ඔහු කාමරේ මුල්ලකට විසිවිනි. පසු දින අබ්දුල් කාඩා මට කළ දොස් පැවරීමෙන් රාත්‍රියේදී ඔහුට තුවාල සිදු වූ බව මම දැනගතිමි. මා සෑම අවස්ථාවකදීම සටන් කරනු ලැබුවා වුවත් අවසානයේදී මම පරාජයට පත්වන බව දැන සිටියෙමි. ඒ මන්දයත් අබ්දල්ලා මා සමග සංසර්ගයේදීම අනිවාර්ය වන හේයිනි. මෙහි නීතිය අනුව භාර්යාව විසින් ස්වාමි පුරුෂයාගේ ලිංගික අවශ්‍යතා අනිවාර්යෙන්ම ඉටු කළ යුතු වන්නේය. මට හැකි තරම් කාලයක් කල් ප්‍රමාද කළ හැකි වුවත් කිසියම් මොහොතකදී ලිංගික සංසර්ගය සඳහා මට බල කළ හැකි බව ඔවුන් දන්නේය. ඒ අයිතිය පිරිමින් සතුව තිබුණේය. මා ලිංගික සංසර්ගය සඳහා ඉදිරිපත් විය යුතුයයි යන මතය පිළිබඳව අබ්දුල් කාඩා දැඩි අධිෂ්ඨානයකින් සිටියේය. සදා කල්ම ඔහුට එරෙහි විය හැකි කිසිවකු ඒ ගම්මානයේ පවා සිටියේ නැත. අවම වශයෙන් අබ්දල්ලාහටවත් නොහැකිය. අබ්දුල් කාඩා ඔහුට අවශ්‍ය දෑ නොකෙරුණේ නම් අශික්ෂිත චණ්ඩියෙකු ලෙස ක්‍රියා කරයි. ඔහුට පවුල තුළ පූර්ණ ඒකාධිකාරී බලයක් තිබුණි. එහෙයින් ඔහුගේ නියෝගයන්ට අභියෝග කිරීමට ජගතෙක් නැත. එකී එමන සමාජය තුළ පිරිමියා සෑම වේලේම නිවැරදි වන අතර කැමති දෙයක් කිරීමට නිදහස ඇත. ඔවුන් සිතුවේ මා ඉක්මනින්ම ගැබිනියක වී පසුව බිලිඳකු ප්‍රසූත කළ විටදී සමාදාන වී යෙමනේ තුල ජීවත් වීමට එකඟ වනු ඇතැයි යන්නයි. තවදුරටත් ඔවුන් කල්පනා කළේ දරුවෙකු ලැබුණු පසු ආපසු එංගලන්තයට යෑම පිළිබඳ අදහස මා අත්හරිනු ඇතැයි යන්නයි. අබ්දුල් කාඩා මට නොයෙක් විට කීවේ ගැබිනියක් වූ විටදී බබා ප්‍රසූත කිරීම පිණිස එංගලන්තයට යාමට අවසර දෙන බවයි.
මා ඉක්මනින්ම සටන අත්හරිනු ලැබුවහොත් ඉක්මනින්ම බර්මින්හැම් වලට යා හැකි බව ඔහු කීවේය. මා සටන කෙසේවත් අත් නොහැරීමට දැඩි අධිෂ්ඨානයකින් සිටියේ නොමුදු ඇත්තටම ඔවුන් කීවේ මගේ ඉරණම මට බාර ගන්නා ලෙසටයි. ඔවුන්ගේ මිම්ම මැනගත් මා ක්‍රමයෙන් ඔවුන්ගේ අභිප්‍රාය කරා මම එළඹෙමින් සිටින බව හැඟෙන පරිදි කටයුතු කිරීමට අවස්ථානෝචිතව තීරණය කළෙමි. මගේ සිතට ආවේ මා විශ්වාස කිරීම තුළින් ඔවුන් මෝඩයන් බවට පත් කළ හැකිනම් ඉක්මනින්ම මට එංගලන්තයට යා හැකිය යන්නය. එහෙත් ඊට පසු සිදුවන්නේ ඔවුනකින් අයෙකු මා සමග කතා කළ විටදී විරෝධය පෑමට හෝ උපහාසාත්මක බැල්මක් හෙළීමට මට නොහැකිය. ඇත්ත වශයෙන්ම මා හදපත්ලෙන්ම ඔවුනට වෛර කළ අතර මා ව්‍යාජ වෙස් ගත්තත් බොහෝ විට ක්‍රියා කළේ සුපුරුදු පරිදිය. අබ්දල්ලා විවාහ වූයේ යැයි දැනගත් අබ්දුල් කාඩාගේ මිතුරකු සතියකට පමණ පසු එක් සන්ධ්‍යා සමයකදී නිවසට පැමිණියේය. ඔහු පළමුව මා හමුවීමට පැමිණ පසුව අබ්දුල් කාඩාගේ කාමරයට ගියේය. මම බොහෝම සුහදව ඔහු සමග කතා කළ අතර ඉනික්පිතිව මම බකේලා සමග කතා කිරීමට ඇයගේ කාමරයට ගියෙමි. මම මේ වන විටත් හැඳ සිටියේ ඉංග්‍රීසි පන්නයේ ඇඳුම්ය. එපමණක් නොව මගේ හිසත් ආවරණය කර නොතිබුණි. ස්වල්ප වේලාවකින් අමුත්තා නිවසින් නික්ම ගියේය. ඒ වෙලාවේදීම අබ්දුල් කාඩා කාමරයට කඩා වැදී ඔහු අතේ තිබූ රෙදි පොට්ටනිය කෝපයෙන් මගේ මුහුණට දමා ගසා මට ඒ ඇඳුම් හැඳගන්නයි ඔහු බලහත්කාරයෙන් කීවේය. ඒ මොකටද? මම කීවෙමි. උඹ මේ විදියට හැඳගෙන ඉන්නවට අනෙක් මිනිස්සු කැමති නැහැ. ඊ කියමින් ඔහු කෑ කසන්නට විය. මගේ ගේ ඇතුලේ පිරිමින් ඉදිරියේ සංකර විදියට ඇඳගෙන ඉන්නකොට මා ලැජ්ජාවට පත් වෙනවා. ඔහු මගේ මුහුණට විසිකල ඇඳුම් දෙස මම බැලුවෙමි. ඒවා වෝට්ටායත් ස්වීකීන්ස් වලින් ආවරණය කරන ලද මහා කැත රඹ පහයකින් යුක්ත ඇඳුම් කිහිපයකි. මම මේවා අඳින්නේ නැහැ. ඊ කියමින් මම ඇඳුම් පොදිය බිමට විසිකලෙමි. අබ්දුල් කාඩා පියවරක් ඉදිරියට පැමිණියේය. ඔහුගේ කෝපය ඉහවහා ගියේය. අවසානයේදී ඔහු මට වැරින් කම්බුල් පහරක් ගැසීය. මම උස් හඬින් බෙරිහන් දුන්නෙමි. මගේ හිස තුවාල විය. ඔහු මා සමග කෝපයට පත් වූවා සේම මමත් ඔහු සමග කෝපයට පත් වුනෙමි. මම ඇඳුම් පොදිය වේගයෙන් ඔහු වෙතට දමා ගැසුවෙමි. ඔහු නැවත වරක් අත උස්සමින් මට පහර දෙන්නට පෙරට පැමිණියේය. මම ඉදිරියට පැන ඔහුගේ මහපට ඇඟිල්ල හැකි තරම් තදින් හැපුවෙමි. ඔහුට කිසිම ඉඩක් නොතබා හරියට බල්ලකු හාවකු හපා කනවා මෙන් නියපොත්තේ ලේ මගේ මුවට දැනෙන තෙක්ම මම හැපුවෙමි. ඔහු වේදනාවෙන් කෑ ගසන්නට විය. පසුව ඔහුගේ ශබ්දයට මොහොමඩ් කාමරයට දුවාවේය. ඔයා මොනවද මේ කරන්නේ? යයි පියාට කියමින් අප දෙදෙනා දෙපැත්තට ඇදවෙන් කළේය. පිරිමි දෙදෙනා කාමරයෙන් ඉවත්ව ගියහ. අබ්දුල් කාඩා තම ලේ වැගිරෙමින් තිබූ ඇඟිල්ලට බෙහෙත් දමන්නට ඇඟිල්ල වනමින් බියෙන් හා කෝපයෙන් කාමරයෙන් ඉවත් විය. පසුව කාමරයේ ඉතිරි වූයේ බකේලා හා මාය. තම සැමියා කාමරයෙන් ඉවත් වූවහාම වෝඩ් පැමිණ තැන තැන තිබූ ඇගේ ඇඳුම් එකතු කරගෙන ආපසු ගියාය. ඇය පැවසූ වදන් මට නොතේරුණි. ඒත් ඇගේ අංග චලනයෙන් මට තේරුණේ මම අනිවාර්යයෙන්ම ඇඳුම් හැඳගත යුතු බවත් නැත්නම් අබ්දුල් කාඩා දැඩි පියවරක් ගනු ඇති බවත්ය. මා විසින් ඔහු ප්‍රකෝපකරණයට ලක් කිරීම පිළිබඳව ඈ තැති ගැන්වී සිටියාය. පසුව ගැහැණු දෙදෙනා විසින් මා චාටුවෙන් කැමති කරගන්නට සමත් වූහ. අවසානයේදී මගේ ඇඳුමට උඩින් ඒ ඇඳුම් අඳින්නට මම කැමති වූයෙමි. මේ ඇඳුම් රෙද්ද හරිම බරයි.
දිස්නය දෙයි. එමෙන්ම ඇඳුම් ඇඳ විට ඇඟ කසන්නාක් මෙනි. මට දැඩි අපහසුතාවයක් දැනුනි. බකේලා මට අස්වැසිල්ලක් ඇතිවනසේ මගේ උරහිස සෙමින් මිරිකුවාය. දයාවෙන් පිරුණු ඇගේ දෙනෙතින් කඳුළු කඩා හැලෙනවා මට පෙනුනේය. මම නැවත ඇඳුම් ගැලෙව්වෙමි. මම හිස වනා මට සමාවෙන්න යැයි මම කීවෙමි. මට මේ ඇඳුම් අඳින්න බෑ.